සමුද්‍ර පාරුම්කට්ටු මම මේකට ගත්තේ බිත්තර දෙකක්, පොඩියට කපාගත් කැරට්, ලීක්ස්, ලුණු, සුදු ලුණු සහ පාන් පෙති 4ක් පොඩියට කපලා ගත්තා. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියලා මේ විදිහට තෙල් රත් වුණාට පස්සේ මුලින්ම සුදු ලුණු දාගන්න. ඊට පස්සේ ඒකටම ඉඟුරු, කරපිංචා, රම්පෙ එකතු කරගන්න. ඒක චුට්ටක් ටෙම්පරාද් වුණාට පස්සේ ඒකටම ලුණුත් එකතු කරගෙන ඔයා මේකට බිත්තර දෙක එකතු කරන්න. ඊට පස්සේ රස අනුව ලුණු, ගම්මිරිස් එකතු කරන්න. මගේ බබා වැඩි සැර කන්නේ නැහැ. ඒ නිසා මං ගම්මිරිස් චුට්ටක් තමයි දැම්මේ. දැන් මේකට කැරට් ලීක්ස් දාලා හොඳට මික්ස් කරන්න. ඊට පස්සේ ඔයා කැමති නම් මේකට චීස් කෑල්ලක් ඇඩ් කරන්නත් පුළුවන්. මට චීස් කෑල්ල ඇඩ් කරන්න අමතක වුණා. ඒ නිසා මම බබාගේ වෙනම චීස් කෑල්ල දුන්නා. දැන් මේක ටිකක් හොඳට කලවම් කරලා ඊට පස්සේ මේකටම ආර පොඩියට කපාගත්ත පාන් ටික එකතු කරන්න. ඊට පස්සේ ඒකත් දාලා හොඳට මික්ස් කරලා රස බලන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි. අමතක කරන්නේ නැතුව ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින්. හොඳ හරි නරක හරි කමෙන්ට් එකකින් කියාගෙන යන්න අනේ. වීඩියෝ බලන ඔයාලා හැමෝටම මං ආදරෙයි. thank you.